මුදල්පොත් තීරණය සම්බන්ධයෙන් පොලි අනුපාතය අපි මුදල් මණ්ඩලය විසින් තීරණය කරා ඒ මට්ටමේ පවත්වාගෙන යාමට. එතෙන්දී ප්‍රධාන වශයෙන් දැන්වම කියපු කාරණා අනුව අපි දකින්නේ මුදල් ප්‍රතිපත්තියේ ස්ථාවරය තීරණය ගැනීමේදී ප්‍රධාන වශයෙන් බලන්නේ අපේ උද්දමනය ඉලක්කය කරා ඉහළින් තියනවාද ඉදිරියේදී කොහොමද මේ මාර්ගයට යොමු වෙන්නේ කියලා යනුව අපි අපේ විශ්ලේෂණය අනුව අපි දකිනවා උද්දමනය අපේ ඉලක්ක මට්ටම 105 මට්ටම කරා ක්‍රමානුකූලව ගමන් කරමින් පවතිනවා. දැන් පහුගිය කාලවල අපි දැක්ක අවදමනය තත්ත්වය ඇවිල්ලා ඊට පස්සේ අඩු වෙලා උද්දමනය ධනාගය 2% මට්ටමේ පහුගිය මාස කිහිපය තිබුණා. අපි දකින විදිහ මේක 105 ඉලක්ක මට්ටම වෙත මේ අවුරුද්දේ තුන්වෙනි කාර්තුව වගේ වෙනකොට අපි හිතනවා මේ මට්ටමට ළඟා වෙයි කියලා. ඒක එක සාධකයක්. ඉදිරිය දිහා බලනකොට එතකම අර පහුගිය කාලේ තිබිච්ච සයික්ලෝන් දිත්තා සුළුකනාටු නිසා කලින් හිතුව ලොකු ඒක බලපෑමක් වෙයි කියලා. නමුත් අපි දකිනවා දත්ත ආවට පස්සේ දෙසැම්බර් මාසේ උද්දමනයේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ඊටම කෙටි කාලීන తాවකාලික පිළිවැඩීමක් වුණා තිබිච්ච මට්ටමත් එක්ක ඒ අවස්ථාවේදී. නමුත් ඒක නැවතත් අර මාර්ග සප්ලයි චේන් එකම සම්පූර්ණ වුණාට පස්සේ සාමාන්‍ය මට්ටමට මිල මට්ටම් ඒ මට්ටමේ පවතිනවා. උද්දමන 2% මට්ටමේ පවතින. ඒතර අපි මේ ක්‍රමානුකූලව ඒ ආකාරයට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ යයි කියලා. ඒත් එක්කම ආර්ථික වර්ධන පැත්තෙන් බැලුවත් අපි දකින්නේ නැහැ විශාල වශයෙන් දැන් තුන්වෙනි ආර්ථික වර්ධනය කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට ඒත් එක්කම 2020 වර්ෂයේදී අපේ කලින් තිබුණ 4.5 වගේ මට්ටමක ආර්ථික වර්ධනය අපි හිතන්නේ මේ මට්ටමේ ලොකු වෙනසක් වෙන්න හේතුවක් වෙලා නැහැ. ඒකේ පොඩි අනිත් පැත්තට ධනාත්මක පැත්තට යන්නත් පුළුවන්. රජය අමතර වියදම් කරනකොට නැවත ගොඩනැගීම සහ අලුතෙන් මේ කම්පන්සේෂන් වලට ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක වගේ ඒවයි අංකුශ ආකාරයක ආර්ථික ක්‍රියාකාරීත්වයේ වැඩිවීමක් වෙන්න පුළුවන් මේ වසරේ. කලින් බලාපොරොත්තු වුණාට වඩා ඒ අනුව අපි දකින්නේ නැහැ. දකින්නේ ආර්ථික වර්ධනය ඒත් එක්ක මුද්දමන ඉලක්කය අපේ ප්‍රධාන වශයෙන් අපි ඒක තමයි බලන්නේ. අනිත් පැත්තෙන් විදේශ සංචිත අපි දැක්ක ඒ ක්‍රයිසිස් එක පස්සේ කාලේ වැඩිම මට්ටමට දෙසැම්බර් මාසයේ අන්තිම බිලියන 6.8ක් වක්ක වර්ධනය වුණා. මේ අනුපාතය යම් කිසි ස්ථාවර තත්ත්වයක පවතිනවා. සංචිත මිලදී ගැනීම සහ සංචිත ගොඩනැගීම දිගටම පවත්වාගෙන යනවා. එතකොට යනවා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති රාමුව සහ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අනිත් පැත්තෙන් බලවම දැක්ක විදිහට පුද්ගලිකවශයෙන් යන ණය රජයේ රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට ණය සැපයීම බැංකු පද්ධතියෙන් සහ බැංකු නොවන මුල් ආයතන වලින් අවශ්‍ය ප්‍රමාණයට හොඳින් කරගෙන යනවා. එතකොට ඒ අනුවත් අපි දකින්න හැකි ලොකු විද්දමනයට බලපෑම් පේන්නේ නැහැ දැනට. ඒ නිසා මේ ප්‍රතිපත්තිය යාකාරී පවත්වාගෙන යන තමයි අපි හිතන්නේ අපේ ස්ථාවරය උනේ. ඒක අනුව මේ අවස්ථාවේ ඒ පොලි අනුපාතය ඒ වෙනස් නොවෙන්න ආකාරයට පවත්වාගෙන යාම තමයි මුදල් ප්‍රතිපත්ති තීරණය. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.